ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. 2025 ඔක්තෝබර් මාස 11 වන සෙනසුරාදා දින දිනපතා භෝෂණය. මගේ හදවතේ ඇස් විවෘත කරන්න. 2001 දී ක්‍රිස්ටෝපර් ඩෆ්ලි නම් නොමේරූ ලතුරුවෙකු නොනැසී ජීවත්වීම වෛද්‍යවරුන් මවිතයට පත් කළේය. මාස 5 දී ඔහුගේ නැන්දනියගේ පවුලේ අය ඔහුව හදා වඩා ගන්නා තෙක් ඔහු කැපකරු සත්කාර ඒකකයට ඇතුළු විය. වයස අවුරුදු 4ක් වයස ඇති ක්‍රිස්ටෝපර් අන්ධ වී ඕටිසම් රෝගයෙන් පෙළෙන නමුත් ඔහුට සම්පූර්ණ ගායන ස්වරයක් ඇති බව ගුරුවරයෙකුට වැටහුණි. වසර 6කට පසු දේවස්ථානයේදී ක්‍රිස්ටෝපර් වේදිකාවේ සිටගෙන Open the Eyes of My Heart නොහොත් මගේ හදවතේ ඇස් විවෘත කරන්න යන ගීතිකාව ගායනා කළේය. වීඩියෝව අන්තර්ජාලය හරහා මිලියන ගණනක් කරා ළඟා විය. 2020 දී ක්‍රිස්ටෝපර් ආබාධිත උපදේශකයෙකු ලෙස සේවය කිරීමේ ඔහුගේ අරමුණු බෙදාගත්තේය. දෙවියන් වහන්සේගේ සැලැස්මට විවෘතව ඇති ඔහුගේ හදවතේ දැස් සමග හැකියාවන් අසීමිත බව ඔහු නොකඩවා ඔප්පු කළේය. පාවුල් එපිසේ සභාවේ නිර්මිත ඇදහිල්ල ගැන ප්‍රශංසා කළේය. ඔවුන්ට උන්වහන්සේ ගැන දැනගැනීම පිණිස දෙවියන් වහන්සේගෙන් එතුමා ඉල්ලා සිටියේ ඔවුන්ට ප්‍රඥාවේද එළිදරව් කිරීමේද ආත්මයක් ලබා දෙන ලෙසයි. දෙවියන් වහන්සේ තම සෙනකට පොරොන්දු බලාපොරොත්තුව සහ උරුමය ඔවුන් තේරුම් ගන්නා පිණිස ඔවුන්ගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත් හෝ විවෘත කරන ලෙස ඔහු යාඥා කළේය. දෙවියන් වහන්සේව අපට එළිතරව් වන ලෙසට අප අයදින විට අපට උන්වහන්සේව තව තවත් දැනගත හැකි අතර උන්වහන්සේගේ නම බලය සහ අධිකාරිය විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය. යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ කෙරෙහි ඇති ප්‍රේමයෙන් උන්වහන්සේගෙන් අපේ හදවතේ දැස් නොකඩවා විවෘත කිරීමට ඉල්ලා සිටින අතර උන්වහන්සේගේ අසීමිත හැකියාවන් ඔප්පු කරන ආකාරයෙන් අපට ජීවත් විය හැකිය. දවසේ සිදුවිල්ල බාධක හෝ සීමාවන් වලට එරෙහිව ජය ගැනීමට දෙවියන් වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? උන්වහන්සේගේ සත්‍ය චරිතය සහ ප්‍රේමය දැන ගැනීම ඔබ අභියෝග දකින ආකාරය වෙනස් කරන්නේ කෙසේද? අද දින කියවීම එපිස්ස පළවෙනි පරිච්ඡේදයේ 15 වන පදයේ සිට 23 වන පදය දක්වා. උන්වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රඥාවේද එළිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන සත්‍ය. එපිස්ස පළවෙනි පරිච්ඡේදයේ 17 වන පදය. වසරක් තුල බයිබලයේ කියවන්නම කිරීමට අද දින බයිබල් කොටස යෙසායා 37 වන පරිච්ඡේදයේ සිට 38 වන පරිච්ඡේදය සහ කොලොස්සි 3 වෙනි පරිච්ඡේදය. ආමෙන්.